එච්චර කලක් නෑ මේ ඒක හිමීට කරන්න. ඉතින් මමද දැල්ලේද? මේ වගේ වයිෆ් කෙනෙක් හොයාගන්න ඔයාලට රසට කෑම හදලා දෙන්න. පොඩි මරසියක් දාන්න. සෙල්ලම් දෙවියන් සෙල්ලම් කරන්න හොඳ නෑ කියනවනේ. ටීෂර්ට්ස් ටික ඩෙන් ඩෙන් ඩෙන්. හායි. ඉතින් අපි අපේ ඩේලි කරන දේවල් වලින් vlog එකක් හදන්න හිතුවා. ඉතින් අපි තෝරගත්ත මේක. දැන් අද රැට කෑම හදන එක අද ස්නිෂස් කියලා එකක් හදන්නේ. මේක ජර්මන් ඔස්ට්‍රියන් කෑම එකක්. හැබැයි මේ මිනිස්සු දැන් යුරෝපියන් මිනිස්සු ඔක්කොම වගේ කනවා. ලංකාවෙත් කාලා ඇති. මේ අපිට මෙහෙ ඇවිල්ලා තමයි ගොඩක්ම කෑවේ. ගොඩක් වෙලාවට අපි කනවා මේ අපේ ගෙදර ඕනස්ලා ඒගොල්ලෝ හදලා අපිටත් එක්ක දෙනවා එහෙම. මේගොල්ලෝ ගොඩක් වෙලාවට බ්‍රෙක්ෆාස්ට් එක විදිහට මේව තමයි කන්නේ. ඒව තමයි ගොඩක්ම මේ කන්නේ. ගොඩක් අය එහෙම තමයි පොඩි බබාලා එහෙම ඉන්න කට්ටිය මේ easy peasy මේ උදේට කාලා යන්න මේ අපි මේ අද හදන්න යන කෑම එක තමයි කන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා තාම අපේ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා like එකක් දාන්න. ඒ වගේම මොන හරි ඔයාලට මේ වගේ අපි කරන වැඩ ගැන තව මොන හරි ඔයාලා අපෙන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට comment එකක් දාන්න. අමතක කරන්න එපා. එහෙනම් අපි අපේ food නෙමෙයි මොකද්ද කියන්නේ? අපි කෑම හදන එකෙන් සෙට් එක මොකක් හරි කමන්නේ. ඒකෙන් සෙට් වෙමු. අපිට මේකට ඉස්සලාම ඕන වෙනවා. මෙතන තියෙනවා ග්‍රෑම් 500ක චිකන්. ඊට පස්සේ බිත්තර 4ක් ඕන වෙනවා. බිත්තරේ පොඩ්ඩෙන් තව පොඩ්ඩෙන් ඩාම් වෙනවා, ඩූම් වෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ඕන වෙනවා. පිටි ඕන වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ මිටියක් ඕන වෙනවා. තරණ මිටියක් ඕන වෙනවා. මේක නැති වුණත් කමන්නේ ඔය බෑල්ඩින් වලට නැත්තම් ගෙදර යන ගලවන්න ගන්න මිටියක් වුණත් කමන්නේ. නැත්තම් ඔයගොල්ලන්ට අර මේ මෝල් ගහ චූටි මේ වංගෙඩිය මෝල් ගහ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ අපිට සීනි ඕන වෙනවා. බැටර් එක හදාගන්න මේ වගේ භාජනයක් ඕන වෙනවා. විස්ක් එකක් තියෙනවා නම් එහෙමයි. අපිට විස්ක් එක නැති නිසා අපි පාවිච්චි කරනවා ගෑරුප්පුව. ඊළඟට සීනිද ලුණුද? ලුණු. සාරේද මාරේ. සීනි කියලා කිව්වේ. ලුණු. ඔව්. ලුණු. සමාවෙන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා අර දාලා හිට මෙහෙට කරන්න ප්ලේට් එකක්. හරිද? ඔන්න අපි දැන් බැටර් එක හදාගන්න යන්නේ. අපි ඉස්සල්ලාම මම මෙතන ඉන්නේ ඒකත් කියන්න එපා මම මෙතන ඉන්නේ මේ ෆුඩ් ටෙස්ටිං අංශේ විතරයි. මෙයා තමයි කුකින් අංශේ ඉන්නේ. මෙයා ඉන්නේ වලන් හොදන අංශේ. පොඩ්ඩක් මේ ගෙන්න ගත්ත මෙහාට. හරි ඉස්සල්ලාම මෙන්න මේ ආකාරයට පිටි හැඳි 4ක් දාගන්නවා. මම මෙතන ග්‍රෑම් 500ක චිකන් අරන් තියෙන හින්දා මම පිටි හැඳි 4යි ගන්නෙ. ඒ ග්‍රෑම් 500 සෙට් වෙන්න ගන්නෙ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ෆ්‍රෙෂ් මිල්ක් වෙලුනොත් සාමාන්‍ය හැඳි 4ක් විතර වෙන්න 5ක් විතර දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. කිරි වැඩි වුණාම රස වැඩි වෙනවද? ඔව්. එන වැඩි වෙනවා. මේ තව දෙයක් ඔයාලට පෙන්වන්න ඕන. දැන් වෙලාව 8:48යි. ඒ වුණාට ඔයාලට පේනවද? 8:48 වුණාට ඔන්න ඔය වගේ තමයි එළියේ තියෙන්නේ. තාම කලවර වැටිලා නැහැ. මේකට දැන් කලවර වැටෙද්දී 9 විතර වෙනවා. 9 මාර වෙනවා. මේ පේනවද ඔයාලට? මාර එළියක් තියෙන්නේ තාම. රෑ 8:48යි. විශ්වාස කරන්න පුළුවන්. මේක තමයි යුරෝපේ. මේක එන කර්මයක් බා. රෑට කන්න ඕන වෙලාවක්වත් හිතා ගන්න බෑ. හරි back to work. ඊළඟට මෙන්න මේ ආකාරයට බිත්තර 4 කඩා ගන්න ඕන. ඔයගොල්ලෝ පරණ බිත්තර ගන්නවා නම් පිටියකටම දාන්න එපා. වෙනම බිත්තර චෙක් කරලා අරගන්න. නැත්තම් මුළු බැටර් එකම සවුත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ලුණු ටිකක් ඉහා ගන්න ඕන. මම වැඩි දාන්න එපා කාන්ට තනන්න. ඒක ඔයාලා රස අනුව එකතු කරගන්න. මේ විදිහට තමයි බටර් එක ගහගන්නේ. කේක් ගහනවා වගේ තමයි. කේක් ගන්න තුනේ.
අරගෙන ගන්න. මොකද බීටර් එකකට කියන්නේ. මොකක් හරි. ඔයා කැමති නම් මම දාගන්න. ඔයාලට මේක කරන ගමන් නිකන් හරි බඩගිනි වැඩි නම් ඔයාලට මේක උනත් ලිපට දාලා අරගෙන ලුණු දාලා බිත්තර දාගෙන තියෙන්නේ කන්නත් පුළුවන්. ඊසි පීසි. මම ඉන්නේ අද මස් හලන අංශෙන් තමයි මම අද මෙයාට හෙල්ප් එක දෙන්නේ. මස් තලන්න පුළුවන් මට. ඉතින් හොඳටම අපේ ඇඟේ තියෙන ශක්තිය දාලා හොඳට මස් ටික තලලා දෙනවා. එතකොට මේකේ මස් එක හොඳට තැරෙන්න තමයි රසනේ. ඒකනේ. ඒකින්ද ඒ කොටස මම බාරගත්තාද. ඊට පස්සේ ඒක හදලා මෙන්න මෙහෙම පැත්තකින් තියලා ඊළඟට අපි යම් මස් ටික තලන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රෙස්ට් එකකින් අරගන්න. මෙහෙනම් වෙනම ස්ටින්ෂල්ස් වලට චිකන් කපලා එනවා තීරු තීරු. මේ මෙන්න මේ විදිහට අරගෙන මේ වගේ ඝනකමට තියනවා නම් ඒක දෙකට කපනවා. මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. මේක අපි මේ චිකන් අරන් තියෙන්නේ. චිකන් විතරක් නෙමෙයි ඔයාලට බීෆ් වලින් හදන්න පුළුවන්. මේ ගොඩක් අය කලුකුම් මස් වලින් මේ කෑම වර්ගය හදනවා. ඊපස්සේ මෙන්න මේ ආකාරයට පොලිතින් බෑග් එකක් අරගෙන මේක ඇතුලට දාලා ඊට පස්සේ ඔයාගේ ඉන්න තරහකාරෝ හත්මුතු පරම්පරාව මත කරලා හොඳට කලන්න තියෙනවා. මම නම් මේක තලනකොට මම හස්බන්ඩ්ගේ ඔළුවට තලනවා මීටින් එකට විතරක් තමයි තලන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට හොඳට තැලිලා එනවා. ඊට පස්සේ මෙන්න මේ දෙකට කපලා ඔයාලට ලොකු වැඩි ගන්න නැත්නම් එහෙමම ගන්නත් පුළුවන්. දාලා මෙහෙම ලුණු ටිකක් ඉහා ගන්නවා. ඉතින් ඔන්න දැන් මම මගේ වැඩවලට ගන්න යන්නේ. හස්බන්ඩ් නම් හදන්න හස්බන්ඩ් පුළුවන් වයිෆ් මතක් කරන් තලන්න. වයිෆ් හදනවා නම් හස්බන්ඩ් මතක් කරන් තලන්න. මම හිතන්නේ මේ මස් එක තැන්නට තරම තමයි සීසන් එක හොඳට අල්ලගන්න. මේ වගේ හිල් හිටින්නම තලනවා. මේ ඇත්තටම මේ පොලිතින් එක ඝනකම් වැඩි. ඊට වඩා නිකන් ලන්ච් ෂීට් එකක් වගේ ගන්න පුළුවන් නම් වඩා හොඳයි. හොඳයි. හොඳට තලන්න තමයි. ඔකේ වෙන්නම තවනවා මේ. ඒක හරියට තලන්නේ. ඒ මන්දේශටම දෙනවා. මම මතක් කරන් තැලේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පිටි ටිකක් දාගන්න. අර අපි කට්ලට් හදනකොට ලිපට මේ දාන්න කලින් පිටි ටිකක් තවර ගන්න. ඒ වගේ තවර ගන්න. ඊළඟට මේක ගැඹුරු තෙලේ තමයි අපි බැද ගන්න. මම දැන් තෙල් රත් වෙන්න දාන්නයි යන්නේ. එයා ඒ ටික තවරන්න. ඉතින් ඔයාලට පේන්න අපි කැමරාව ටික තව ලං කරා. එහෙනම් සුදු මොහොතේ රිපෝන් කරා. මම දෙපැත්තම තැබුවා ගන්නේ මතවර. මෙන්න මේ ආකාරයෙන් තෙල් එක පැහෙන්න දීලා අපි ඉතුරු වැඩි කරනවා. තැලිලා වැඩි වුණාට ඔයාලට පුළුවන් ඊට පස්සේ ඒක ස්ටෝර් කරගන්න මේ විදිහට මොකක් හරි භාජනයක් ලෑස්ති කරගන්න. ඔව් ටිෂු එකක් වගේ දැම්මොත් ටක් ගාලා මේ තෙල් ටික ගන්නවා.
කුකුල් වුණත් එහෙම තරණය ගෙච්ච සෙට් නෑ අපි එහෙම පව් කරලම නෑ සත්තුන් හිංසා කරලම නෑ අම්මට තේරෙයි මේ අවුල නැද්ද එච්චර තලන්නේ නෑනේ ඒක හිමීට තලන්නේ ඉතින් මමද දැල්ලේ දැන් හස්බන්ඩ්ලව උයන් උදව්වට ගත්තාම ළමයි ප්‍රෙෂර් වැඩි වෙනවා ඊට වඩා කොච්චර මහන්සි වෙනක් කමන්නේ තනියම උයන් එක ටිකක් මෙව වෙන්නම තැරුණා ගණන් ගන්න එපා ඉතින් හදාගත්ත අයිටම් ටික මේ විදිහට තමයි තියෙන්නේ. මස් තියෙනවා. අපි හදාගත්ත බැටර් එක. මේ පාන් පිටි. අපේ තෙල් එක ගානට දැන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ විදිහට පිටියේ හොඳට දෙපැත්ත මේවා කරලා බටර් එකෙන් පොඟවලා බැටර් එක ගොඩක් මේක ඇඳලා තියෙනවා නම් මේ විදිහට වක් කරලා ගන්න. සෝඩු මෙන්න මෙහෙම. කට්ටිය කියනවා මේකට ස්කීචර්ස් කියලා. ඊට පස්සේ අපිට ඕන නම් මේකට ෆ්‍රයිඩ් චිකන් කියලා කියන්න පුළුවන්. ගොඩක් පොඩි බබාලා හැම ඉන්න කට්ටිය නම් ඉස්කෝලේ ගෙනියන්න මේ වගේ දේවල් හදලා දුන්නොත් ඒගොල්ලෝ ආසාවෙන් කයි. මමත් අපේ පොඩි බබාට මේවා තමයි ඉස්කෝලේ ගෙනියන්න හදලා දුන්නේ. ඉස්කෝලේ නෙමෙයි වැඩට ගෙනියන්නේ. ඉතින් ඔයාලා දැක්ක විදිහට මාත් ලොකු හෙල්ප් එකක් දුන්නා උයන්ට. ඉතින් ඔයාලත් මේ වගේ වයිෆ්ට අනිවාර්යෙන් උදව් කරන්න උයන වෙලාවට මේ උදව් නොකර ඉන්න එපා. එහෙම කවදාවත් පවුනේ අරට තනියෙන් උයන්න දෙන්න එපා. මේ ළඟින් ඉඳන් මේ වගේම උදව් කරන්න. පුළුවන් නම් ආයෙ වැඩ ඔක්කොම ඔයාලා කරන්න මම වගේම ඒ විදිහට කරන්න වයිෆ්ට හදලා ගන්න ඕනේ. නැදලු. මේ විදිහට තමයි මෙතන වැඩේ වෙන්නේ. අතන වැඩේ අර විදිහට තමයි වෙන්නේ. මේක වැඩිය මේ අර පෙඟුවට පස්සේ ඒකේ තියෙන ඔක්කොම බේර ගන්න ඕන මේක. නැත්තම් බදින එකේ පෑන් එකේ පුරාම ඒවා විශේෂයෙන් දෙන්නේ. කන්වන් පැහැයට එනකොට අනිත් පැත්ත හරවලා එහා පැත්තට මෙහා පැත්තට හරවලා අරගෙන ඒ මොන ලස්සනට ඇවිල්ලා ඉන්නේ පාටා ගන්න යන්නේ මේ වගේ පාට වෙනකොට ඔයාලට පුළුවන් පිට බාගෙන කරගෙන බාගන්න ගෝල් කලයකට දෙනවා. මේ ගෑමේක හැබැයි එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ නේ. විනාඩි 15ක් ඇතුළත වගේ කියන්නේ දැන් චිකන් බ්‍රෙස්ට් ගන්න තියෙනවානේ සුපර් මාකට් එකේ බ්‍රෙස්ට් වගේ ගත්තා නම් මේ ලොකු වෙලාවක් යන්නේ නැහැ. බ්‍රෙස්ට් ටික ගත්තා. ගෙදර ඔය මේ වැඩ කරන මිටියෙන් හරි කමන්නේ නැහැ. ඉටි ගෝලයක් දාලා තලා ගත්තා. ඒක හරියන්නේ නැහැ. මම ඊළොට කිව්වේ. මේ එකෙන් හරි තලා ගත්තා. තලාගෙන ඉවරලා බට එක හදාගත්තා සිම්පල්. ඒක හදලා ඉවරලා ඊසි පීසි. ඔයාලට කන්න එහෙම මරු උදේට කන්න උනත් මෙහි ගොඩක් කට්ටිය උදේට රේගන්න මේ ගොඩක් කට්ටිය මෙහි උදේට කන්න ගියා. දැන් අපේ කමරාල මහත්තයා ඉවසීමක් නැතුව ඉන්නේ කන්ද. දැන් ඒක සෙල්ලන්නේ. ඇත්තටම අපිට කිචන් හෙල්ප් ජොබ් එක හම්බෙන්නේ නැතුව මෙහෙම ජොබ් එකක් හම්බෙච්ච එක ලොකු දෙයක්. මොකද කිචන් හෙල්ප් ජොබ් එකට ගියා නම් මෙයාව දෙනකොට දොට්ට දානවා. මේක බ්‍රෙක්ෆාස්ට් දින විදිහට නෙමෙයි ඔය සාමාන්‍යයෙන් වගේ ආවේ. එවිලා පොඩ්ඩක් සෙට් වෙනවා. ඒ වගේ එකක් වෙනවා. යරාට කියන්නේ බා.
ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි බයික් එකට හදලා දෙන්න පුළුවන්. පාටි එකකට ස්නැක් එකක් විදිහට මේක හදලා ගන්න පුළුවන්. ඉතින් ආදරල අසන්තිය මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බඩු try එකක් දීලා බලමුද? පිච්චෙනවනේ. ඔයාට ඔක සෝස් ටිකක් එක දාගෙන කන්න පුළුවන්, මයොනයිස් ටිකක් එක දාගෙන කන්න පුළුවන්. මේක පට්ටක්. මම මෙහෙ ඇවිල්ලා ආසාවෙන්ම කන කෑමක් තමයි මේක. ඔයාලා මතක ඇතුව මේ වගේ වයිෆ් කෙනෙක් හොයාගන්න ඔයාලට රසට කෑම හදලා දෙන්න. පොඩි මරසියක් දාන්න. දන්නද? මට මේ හැමදේම තියෙන්නේ මගේ මේ වගේ ආදරණීය බිරිඳක් හම්බෙච්ච හින්දා. සෙල්ලම් දෙවියන් සෙල්ලම් කරන්නේ හොඳ නැහැ කියලා නේද? සෝස් එකක් දාන්න යන්නේ. මෙන්න අපි හදාගත්ත අයිටම් ටික මේක තමයි අපේ ඩේ ව්ලොග් එකක් විදියට අපි පළවෙනියට ගෙනා වීඩියෝ එක. අපි හිතනවා ඔයගොල්ලෝ full ආතල්යක් ගන්නවා කියලා. වීඩියෝ ඉවර වෙනකම් බලන්න ආතල්නවා. බලලා අනිවාර්යෙන් ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට මේ වගේ තවත් ඔයගොල්ලන්ට වද දෙන සුපිරි වද දෙන වීඩියෝ ටිකක් ගේන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා අපි මේ ටිකත් හදලා ඉවරලා ඊට පස්සේ කන එකකින් ආයෙ පෙන්නන්න. දැන් ටුක්ටයිනේ ගෑවේ ඊළඟ කන කෑල්ලෙත් පෙන්නන්න. හරිද? එහෙනම් කන කෑල්ලෙන් සෙට් වෙමු. ඔන්න ළමයි අපි හදපු ස්නීෂර්ස් ටික ඉතින් දැන් රස බලන්න යන්නේ. මම නම් ඉතින් රස බැලුවා හදනවා වුණා. දැන් බොරුවට ඔයාලට මේ රස බලන්න යන්නේ. අපි බලමු අපු 10 කීයක් දෙනවද කියලා. ලකුණු දෙන්න බෑ. මෙඩිය පිටිපස්සේ තියෙනවා. 10න් 9ක් දෙනවා නේද? මෙඩිය පිටිපස්සේ. මේක ඇත්තටම රසයි. ඔයාලා හදලා බලන්න. මේ පට රසය අනික ලේසි. ඒක තමයි කෑම අවුරුදු ගණන් අපි එළවලු 4-5 හදාගෙන කනවා. රසයි රස නැත්තේ නෑ. අපිට මේ එළවලු මතක් වෙනවා. ඒ වුණාට ඉසි පිසි ගහනවා නම් ගේම් මැච් එකක් ගහන්න. ගේම් ගහන්න මම. ඉතින් මේ විදිහට තමයි අපි අද බ්ලොග් එක ගියේ. අපි ඔයගොල්ලන්ට ඉස්නිෂන් හදන විදිය, අපි දැන් නාව යන්න උදව් කරගන්න විදිය මම කොහොමද හොයන්නේ කියලා ඔයාලට මම පෙන්නනවා. මම කොච්චර මහන්සි වෙනවද අපේ ගේ වෙනුවෙන් කියලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් ආතල් වීඩියෝ එකකින් සෙට් වෙන්න ඔයාලට පුළුවන් අපේ subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න. ඔයාලට අපෙන් තවත් මොන හරි බලාපොරොත්තු වෙන වීඩියෝ තියෙනවා නම් ඒකත් ඔයාලට පුළුවන් comment එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් අපි දැනට ගිහිල්ලා එන්නම්. බයි.